ආයුබෝවන් 2026 2026 ජනවාරි 1 වෙනිදා මැදියම් රාත්‍රිය. Are you ready? Episode 3. මොකද්ද? ඇත්ත. අලුත් අවුරුදු උදාව, ඒ කියන්නේ 2026 උදාවන මොහොත රතිඤ්ඤා හඬ නොඇසුණා නම් කොච්චර සුන්දරද සොඳුරුද. විශේෂයෙන්ම ගෙදර සහ පාරේ එහෙම දුවන පනින පූසන්ට බල්ලන්ට මේ හඬ කොච්චර අමාරුද. ගස් උඩ ඉන්න ලේන්නු කුරුල්ලෝ උන් කොහේ කියලා යන්නද. ඒ විතරක් නෙවෙයි පුංචි බබාලට අසනීප වෙලා ඉන්න ඕනෑම පුද්ගලයෙකුට වියපත් ආදරණීය මිනිසුන්ට ගැහණුන්ට මේ පුපුරන හඬ දරා ගන්න අමාරුයි. ඒ නිසා සතුට සමරන්න තවත් බොහෝ ක්‍රම තිබෙන බව අපි ආදරේ මතක් කරන්න කැමතියි. නිහඬියාවත් හඬක් තමයි. හැබැයි අපට නිහඬ වෙන්න බෑ. 2026 අනතුරුදායක වග රටට එරෙහි කුමන්ත්‍රණ වැලක තවත් එක මොහොතක් වග අපි පැහැදිලි කරමින් ඉන්නවා. එපිසෝඩ් 1, එපිසෝඩ් 2 එක දිගටම අපි මේ ගැන කතා කරමින් ඉන්නවා. දැන් එපිසෝඩ් 3 හරහා අපට තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. පෙලින් පෙළ. හැබැයි අපි සංක්ෂිප්ත ලෙස සරලව කෙටියෙන් බොහෝ දේවල් එකට එකතු කරලා මේ මොහොත කියව ගන්න උත්සාහ කරනවා. මොකද්ද? ප්‍රශ්නයක් තියෙනවා. මේ මොහොතට අදාළව. මොකද්ද? ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ කරපු කතාව තේරුම් ගන්න බෑ. මිනිහා දන්නෙත් නෑ. ඈ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා පැමිණිල්ලක් කරන්න නදීක ගුරුගේට එරෙහිව. නාලක කළු වැවට විරුද්ධව. හරි. නාලක කළු වැවට විරුද්ධව නම් එරෙහිව නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන තමයි. එමකෝ මීට පැය කිහිපයකට පෙර මෑන් නාලක කළුයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මනේ. තවත් කාන්තාවක් එක්ක නිලධාරිනියක් විය යුතුයි. කාට විරුද්ධවද? නදීක ගුරුගේට විරුද්ධව නෙවෙයි. නොදන්නා කෙනෙකුට විරුද්ධව. ඒ ගැනත් අපි කතා කරනවා. කවුද මේ නොදන්න කෙනා? සෙල්ලම් මැද සෙල්ලම්. ජංගි අරගලේ 2025 අපි නිවැරදිව තක්සේරු කරමින් ඉන්නේ. රාජ්‍ය බිඳින දිගු කාලීන භූදේශපාලන මෙහෙයුමේ ජාතිය විසිරුවා හරින මහා සංස්කෘතික සංහාරය ගැන අපි පෙලින් පෙළ අධ්‍යයනය කරමින් නිරීක්ෂණය කරමින් කරුණු සමාජගත කරමින් ඉන්නේ. රාජ්‍ය බිඳින දිගු කාලීන භූදේශපාලන මෙහෙයුමේ රට රකින්න නීති ආධිපත්‍ය නිෂ්ක්‍රීය කරන ආකාරය අපි එපිසෝඩ් 1, 2 හරහා විග්‍රහ කරමින් ඉන්න අතරතුර අද වෙනකොට කියන්න කනගාටුයි, හද කකියවන සුළුයි. තවත් වෙඩි තැබීම් 2ක් වාර්තා වෙනවා. ඊයේ අද අතරතුර පැය කිහිපයයි ගෙවුනේ. ඊයේ 11ට පමණ කොහුවල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියකට පුංචි ගැහැණු ළමයෙකුට වෙඩි වදිනවා. ඇය දැන් දැඩි සත්කාර ඒකකේ. ඇයගේ මවලු ඉලක්ක කරගත්තේ වැදුනේ ඇයටලු වෙඩි. අම්මා මොකෝ දුව මොකෝ සිදුවන්නේ කුමක්ද? බරපතල ඛේද වාචකයකට රට තල්ලු කරමින් තිබෙනවා. ඊළඟට ඊට සමාන්තරව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ නිකන් හිතන්න රෝහල් ගත වෙලා ප්‍රතිකාර ගන්න කළුතර බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි තියෙනවා රැකවල්ලා සිටියේදී. විය හැකිද? රෝහල් ඇඳක් මත රිමාන්ඩ් බහරේ ඉන්න සැකකරුවෙක් ප්‍රතිකාර ගන්නවා. රැඳවියෙක්.
වෙඩි තියෙනවා. දිනෝදහක් බලාගෙන ඉඳි බන්ධනාගාර රැකවල් මැද ඉන්න සකකාර රෝගියෙකුට වෙඩි තියෙනවා. රටේ නීති ආධිපත්‍ය. ඔබ නිකන් හිතන්න. පාර කියන්න බය හිතෙන්න ඕන. මේ මොහොත ඊටාම බරපතලයි. 2025 ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 දක්වා මීට මොහොතකට පෙර නිමා වුණු අවසන් දවස දක්වා වෙඩි තැබීම් 111ක් වාර්තා වෙනවා. අවුරුද්ද පුරා මරණ 60ක් තුවාල 58ක්. නිකන් හිතන්න. අපි මේ කොහෙද යන්නේ? රටක් රාජ්‍යයක් ජාතියක් හැටියට are we ready? No, not yet. 2026 ඊ타මත්ම බැරෑරුම් තත්වයන් පෙළකට අදාළයි. ඊ타මත්ම පරිස්සමට සියල්ල විසඳ ගන්න ඕන. LGBTQ+ සමරිසි මෙහෙයුම හරහා ළමා ලෝකේ විනාශ කරන්න හදන හැටි ඒ ඇස්සේ දැන් මේ මොහොතේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. ඊයේ තමයි හෙළිදරව් වෙන්නේ. මුලින්ම හෙළිදරව් කරන්නේ උලපනේ සුමංගල හාමුදුරු. හැබැයි උන්වහන්සේ සෙල්ලමට ගන්න එපා. රනිල්ගේ සජිත්ගේ සට්ටැඹි රාළ කෙනෙක්. මේ පට්ට ගේම් එකක්. ජෝසප් ස්ටාලින්ලගේ මහින්ද ජයසිංහලගේ ඊළඟ පුරුක තමයි මේ කියන තරවුකාර හාමුදුරු උලපනේ සුමංගල හාමුදුරු ජංගි අරගල එක ජංගි කෑල්ලක් මොකාට දෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ළමයින්ගේ ඔලු කරන සමරිසි මෙහෙයුම ගැන එක දිගටම අපි කතා කරමින් ඉන්නවා. බොහෝ දෙනෙක් කතා කරමින් ඉන්නවා. බොහෝ පාර්ශ්ව ජනමාධ්‍ය තුල බඩපිනුම් ගහනවා. අලුත්ම හෙළිදරව් කිරීම තමයි උන්වහන්සේ හරහා ප්‍රථමයෙන් අපි අහන දකින්න 6 වෙනි ශ්‍රේණි ඉංග්‍රීසි පෙළපොතට සමරිසි වෙබ් අඩවියක් සම්බන්ධ කරලා බරපතල සිද්ධියක් නිර්මාණය කරලා බලධාරීන් දන්නේ නැතිලු අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ලේකම්වරයා නාලක කළුවැව නොදකින් නදුමකින් බබා වෙන්න හදනවා. දන්නේ කරපු කෙනෙක් දන්නේ හොයන්න කියලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් නිලධාරියෙක් සමග ගිහිල්ලා ටයි කෝට් අඳගෙන ලැජ්ජ නැතුව එළියට අවිල්ලා ජනමාධ්‍යට කතා කරලා කියන්නේ. කරපු කෙනා හොයන්න කියලාලු මේ කියන්නේ. මොකද්ද කරලා තියෙන්නේ? සමරිසි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා. මුහුණතක් දාලා. අන්තර්ජාලයේ PDF එකක් නම් වෙනත් ප්‍රකාශනයක් නම් ලින්ක් එකට යන්න පුළුවන්. පොතක නම් ලියාගෙන පස්සේ යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවි ප්‍රවර්ධනය කරන්නේ නැහැ. මේ සිද්ධියත් එක්කම අපිත් අධ්‍යයනය කරුවා මොකද්ද මේ කියන්නේ කියලා. මොකද්ද මේ පෙළපොතේ තියෙන්නේ? විශේෂ සටහනක් දාලා ළමයින්ට උගන්වන්න නියමිතයි 2026 දී 6 පන්තියේ ඉංග්‍රීසි පොතත් එක්ක ඉංග්‍රීසි භාෂාව යටතේ ළමයි කොහොමද අන්තර්ජාලයෙන් සම මිතුරෙක් හොයාගන්නේ? යලි සම කියන්නේ සමරිසි. ඔබ හිතන්න. හෙන ගහන අපරාධයක් නේද? හරිනි අමරසූරි වික්‍රමසිංහ මේ කරන්නේ. රනිල් වික්‍රමසිංහගේ සජිත් ප්‍රේමදාසගේ නාමල් රාජපක්ෂ වික්‍රමසිංහගේ සහායත් අරගෙන ගමේ රනිල් කොහොමත් සමරිසි කළු මෙහෙයුම් මැද තමයි පුටු ඉඳගත්තේ. කාලකන්ණි. මුන් එකතු වෙලා ළමයි විනාශ කරන්න හදන්නේ. 2026 අපට සුබ පැතුම් එක් කරන්න පුළුවන් මොහොතක්ද මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇඟ කිලිපොලා යන සිද්ධියක්. මේ පෙළපොතේ හැටියට ළමයින්ට පුළුවන් ගිහිල් අන්තර්ජාලයේ මෙන්න මේ කියන දේවල් කියන්න. තමන්ගේ වයස, තමන්ගේ රට, රුචිකත්වය, තමන් කැමැති මොකටද? උස, බර මොකටද මේ? යාළුවෝ හොයාගන්න මොකටද මේ අටමගලවල් සටහන් කරන්නේ? ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ age, වයස, country රට, interests රුචිකත්ව, height උස, weight බර, favorite food items තමන් කන්න කැමති කෑම, ambitions බලාපොරොත්තු. ලිංගික වෙළඳ පොලකට ළමයා පොළඹවනවා 6 වසරේදී. එන ගහන අපරාධයක් නේද? හරිනි අමරසූරි වික්‍රමසිංහට ළමයි නැති වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ළමයින්ට මොකද්ද වෙන්නේ? දැන් ඔබට හිතෙන්න ඉඩ තියෙනවා මේකින් උලපනේ සුමංගල හාමුදුරු මාරයි දුන්නා දිවිල්ලක් කියලා. නෑ. මේ හාමුදුරු ඇර හැම එකාම දැන් කතා කරන්නේ නාලක කළුවැව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලත් කතා කරලා හොයන්න කියන්නේ මේ වෙබ් අඩවි අපි හෙලි නොකරන කුප්‍රකට වෙබ් අඩවි නම දාපු එකාව. මේ අනිත් ප්‍රවේශය ගැන කාගවත් විරෝධයක් නැහැ. 6 පන්තියේ ළමයෙකුට සමරිසි තෝරා ගැනීම කරන්න අන්තර්ජාලයේ පොළඹවලා තියෙනවා. අන්තර්ජාලයේ මේ පෙළඹවීම කරන්නේ ඇයි? නවත්තපී කියලා එකෙක්වත් කියන්නේ නැහැ. මේ වෙබ් අඩවියේ ලබ්බක් දාපු ගැන තමයි කතා කරන්නේ.
මේ උපක්‍රමයක්. මේ උපක්‍රමයක්. හරියට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය තොරම්බල් කරලා බටහිර පර්යන්තය තොරම්බල් කරලා තවත් පර්යන්ත තොරම්බල් කරලා ගෞතම අදානිට කොළඹ වරායට ඇමරිකානු කළු බලල්ලු වෙනුවෙන් ඇවිල්ලා අත ගහන්න පාර හැදුවා වගේ. අරක පෙන්නලා මේක කරනවා. මේක පෙන්නලා අරක කරනවා. එහෙම සෙල්ලමක් මේ තියෙන්නේ. 2026 උදාවන මේ මොහොතේ ඔබට කියන්නේ මේ කාලකන්ණි මෙහෙම වහම නවත්තන්න ඕනේ. දැනට මේ කියන මොඩියුල බෙදාහැරිව නවත්තලා තියෙනවලු. දැනට වැඩේ නවත්තලා තියෙනවලු. හැබැයි හිතන්න එපා සෙල්ලමක් කියලා. තවත් සෙට් එකක් ටයි එකක් දාගත්ත මහතෙන් කෙනෙක් සහ තවත් කණ්ඩායමක් යනවා අධ්‍යාපන අමාත්‍යාංශයට. එතකොට ගේට්ටු වහලා වෙන්න පුළුවන් දේවල්ද? ඊට පස්සේ කියනවා ඔවුන් ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාලා එළියට ඇවිල්ලා වොයිස් කට් දීලා නාලක කළුවේ වගේම අපි යනකොට අධ්‍යාපන අමාත්‍යාංශයට හරිනි අමරසූරිය පැන්න එක පැත්තකින් නාලක කළුවේ තව පැත්තකින් පැන්න අපි ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න කියලා. අපි යෝජනා කරන මේ බොරු රොබින් හුඩ්ලා මේ කවරින් ෆයර් වෙබ් අඩවියක් අයින් කරන්න කියන්නේ. සම රිසි ප්‍රවේශය එහෙමම තියෙනවා. අපි අහගෙන බලාගෙන ඉන්නවා ළමයින්ට කියන්නේ තොපි ලෑස්තිලා හිටපළ තොපේ ඔලු කන්න හදන්නේ. තොපි විනාශ කරන්න හදන්නේ. තොපේ ශරීර විකුණන්න හදන්නේ. පුංචි ළමයින්ට මේ කියන්නේ වෙන කරන්න දෙයක් නැහැ. වැඩිහිටි කාලකන්නින්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ඊටාම දරුණු තත්ත්වයක් එක්ක තමයි අපි 2026ට මුහුණ දෙන්න හදන්නේ. 2050 ඉලක්ක කරන MCC වියරු සිටියම ඊළඟට ඉඩම් කොල්ලේට මාන බලන හැටි අපි දැන් කතා කරන්න ඕන. එපිසෝඩ් 3 හරහා. එය සංවිධානාත්මක වැඩපිළිවෙලක්. ඒ සඳහා පොළව කොල්ල කන්න නම් ආර්ථිකෙ බිඳින්න ඕන. ආර්ථිකෙ බිඳින වැඩපිළිවෙල. සංවිධානාත්මකව ඉදිරියට යන හැටි. 2022 මයිනාවේ ජංගි අරගලෙන් IMF ශ්‍රී ලංකාවට ගෙන්නනවා. ගෙනල්ලා ජංගි අරගල කාල කන්නි හරහා උන්ගේ කරමත නැගලා තොපේ ජංගි අරගල වල් බාබන්ගේ කරේ නැගලා ශ්‍රී ලංකා මහ බැංකුවට යන්න ආරාධනා කෙරුවා IMF කළු බලල්ලුන්ට. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙහෙවන්නේ IMF කළු බලල්ලු. වොෂින්ටන් කළු බලල්ලු. ඔබ කල්පනා කරලා බලන්න. IMF එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ වරයෙක් විදිහට වැඩ කරපු ශ්‍රී ලංකා මහ බැංකුවේ දිගු කාලීන තරවුකාරයෙක් ආචාර්ය ලබ්භ්‍යාචාර්ය නන්දලාල් වීරසිංහ ඒ වෙද්දි 2022 අප්‍රේල් 7 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලව්ව ජංගි අරගලේ පෙනිපෙනි ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරලා ශ්‍රී ලංකා මහ බැංකුව බාර දීලා තිබුණේ කෙලපිය සූදුව කියලා. ගෝඨා ඇහැක් ගහලා රනිල්ට මාරු වෙලා ඊළඟට තමයි නන්දලාල් වීරසිංහගේ හොඳ සෙල්ලම් ටික එළියට එන්නේ. එළි වෙන ජාමේ දැන් 2026 මෝදුවන මේ මැදියම් රැයට සමාන්තරව කියවා ගත යුතු බරපතල තත්වයක්. තවත් IMF එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් විධායක අධ්‍යක්ෂවරයෙක් කේ.එම්. මහින්ද සිරිවර්ධන හොඳ තරවුකාරයෙක් එදාම නන්දලාල් වීරසිංහත් එක්කම මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කරනවා. යලි ඔහු අපට වටහා ගන්න සිද්ධ වෙනවා ගමේ රනිල් යටතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයා හැටියට. ගමේ රනිල්ගේ චග්ගෝලෙක් දැන් මිනිහා යන්න ගියා. විශ්‍රාම අරන් ගියාද? තවම ශ්‍රී ලංකා මහ බැංකුවේ පුටුවක්කට රිංගගෙන ගේම ගහනවත් දන්නේ නන්දලාල් වීරසිංහත් එක්ක. ඔය වෙද්දි IMF වොෂින්ටන් කළු බලෑණී සහායක කල්ලි දෙකකුත් අපේ රටට රිංගලා ජංගි අරගල කාලකන්නිගේ කර්මති. ක්ලිෆර්ඩ් චාන්ස් එක්සත් රාජධානී නීති සමාගමක් ලසාඩ් ඇමරික එක්සත් ජනපදයේ මූල්‍ය උපදේශන සමාගමක්. අපි මේ ගැන ඇති පදමට කතා කරලා තියෙන චාපාන් ජියෝපොලිටික්ස් ACBC සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දීර්ඝ සාක්ෂි තුල මේ සියල්ල අපි තොරතුරු සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. 2024 ජූලි 31ට ගණන් හදා ගන්න. ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන් 4.6ක් අපි ගෙවලා තිනවා අපේ බදු මුදල් වලින් විදේශ සංචිත වලින්. ලසාඩ් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන් 6.9ක් ගෙවලා තියෙනවා. මොකටද? අපට කෙලින් අපට කෙලපියේ කියලා ඇමරිකානු කළු බලල්ලුන්ට අපි මුදල් දෙනවා. කවුරු හරි හිතන්නේ උන් ඇවිල්ලා අපට කන්නත් බොන්නත් අපට දීලා අපට සහාය දෙනවා කියලා. අපේ මහා පරට්ටියෝ මොකද මේ කරන්නේ? අතින් සල්ලි දීලා අපේ රටට කෙලින් හැටි උන්ගෙන් අහගෙන කෙලපී කියලා කිව්ව අහගන්නෙත් නැහැ. කෙලපී කියලා කියන අනිත් පැත්ත බලාගෙන. කවරින් ෆයර් දෙනවා අපේ ගමේ තොපි කාලකන්ණි අල්ලගෙන. ඒ තමයි 2026 ප්‍රවේශය.
ටවුමේ රනිල් වෙනුවට ගමේ රනිල් වැඩ පටන් අරන් තියෙන්නේ. ගමේ රනිල් තවත් ආර්ථික ඝාතක කළු වලල්ලක් හදලා තියෙන්නේ. මේ ගැනත් අපි කතා කරලා තියෙනවා යලි සිහි කැඳවීමක්. 2024 ඔක්තෝබර් 1 වෙනිදා ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා හැටියට සූදු කෙලපු ප්‍රධානියා ගෝඨා රනිල් කළු කල්ලියේ තරවුකාරය දුමින්ද හුලංගමුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඊනියා ආර්ථික විශේෂඥ මහාචාර්ය අහවල් මහාචාර්ය අනිල් ෆර්නෑන්ඩෝ එක්ක ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරු කෙරුවා. අනේද කියන්නේ කළු වලල්ල හදන විදිය. ජංගි අරගලයට පෙර ආර්ථිකය ගොඩනගන්න ගෝඨාපත් කරන 14 කමිටුවේ ප්‍රධානිය දුමින්ද හුලංගමුව. නිකන් හිතන්නේ. ටවුමේ රනිල් වැඩ කරන රනිල් ගමේ රනිල් එකම කළු වලල්ලක් එක්ක 2022 මාර්තු 15 තමයි ගෝඨපත් කෙරුවේ. යලි ඒ මෑන්ම කරේ තියාගෙන ඉනවා ගමේ රනිල්. ඔන්න කතන්දර ඉතාම සරලයි. 2022 මාර්තු 15. ජංගි අරගලයෙන් පස්සේ රනිල් යලි ජනාධිපති කරවගෙන දුමින්ද හුලංගමුවත් එක්ක වැඩ ආරම්භ කරපු විදිහ අපි විස්තර කරලා තිනවා. 2024 ජනාධිපති වර්ණයට ඒ මදිවට රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසට අනුරු කුමාර දිසානායකට තුන් දෙනාටම වැඩ කරලා තිනවා දුමින්ද හුලංගමු. නැත්තම් කියන්න බලන්න මිස්ටර් දුමින්ද හුලංගමු තුන් දෙනාටම වැඩ කරලා තියෙනවා. ඊළඟට ගෝඨගේ 14 කමිටුවේ දුමින්ද හුලංගමුවට ඉන්න අනෙක් සගයා හාන්ස් විජේසූරිය සහ අෂ්රෆ් ඔමාර් තුන් දෙනා එකට තියුවොත් කොහොමද? දැන් තුන් දෙනා එකට වැඩ දෙවිදිහකට. ගමේ රනිල්ගේ දිත්වා සුලිකුණාටු ගම් වතුර ආපදා අරමුදලේ සමාජිකයෝ. මේ ගැනත් අපි කතා කෙරුවා. කාලකන්ණි ආර්ථික ඝාතකයෝ. ඊළඟ කළු මෙහෙයුම ඩිජිටල් උගුල අටවන වැඩපිළිවෙල. ආර්ථිකයේ උන්ගේ අතට අරන් ඉඩම් ටිකට කෙලින්න. මිනිහට අංකයක් ඉඩමට අංකයක් අංකයට බැංකුවක් බැංකුව හරහා ඉඩම් ටිකට කෙලින විදිය MCC සිතියමට රට එළෙන විදිය. වොෂින්ටන් කොළුව ඉන්ඩි පැසිෆික් ඒජන්ට් චීන තරවුකරුවා මිලින්ද මොරගොඩ අත තිබෙන පාත්ෆයින්ඩර් රෝඩ් මැප් එක දිගේ රට තල්ලු කරන විදිය. වද දිත්වා සුලිකුණාටුවෙන් ගම් වතුර ආපදාවෙන් ගේමට බහින්න පාටලි චම්පික රණවක වික්‍රමසිංහ සූදානමින්. හරි. හරියට හරි. මේ සියල්ලත් අපි කතා කරලා තියෙන්නේ. හාන්ස් විජේසූරිය. හාන්ස් විජේසූරිය ගැන බොහෝ කතා තියෙනවා. ගෝඨගේ ජංගි අරගල 14 කල්ලියේ ඒ වගේම හාන්ස් විජේසූරියට 2024 නොවැම්බර් 1 වෙනිදා ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක තනතුරු ලැබෙනවා. ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක තනතුර ඩිජිටල් ලබ්බේ සුහුරු රාජ්‍යයක් බවට රටපත් කරන්න. හාන්ස් විජේසූරිය කියනකොටම අපට මතක් වෙනවා වසීම් තාජුඩින් ඝාතනය. ඩයලොග් සිම්පත් තමයි අන්තිමට පාවිච්චි කරලා තියෙන සැකකරු. මේ තොරතුරු වසන් කරපු චෝදනාව බරපතල විදිහට නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණය දක්වා ගියා. විමර්ශන යට ගැහිලා තියෙන්නේ. වසීම් තාජුඩින් ඝාතනයේ අපරාධයක් නා. ඒ තොරතුරු වසන් කළ ප්‍රධානියෙක් තමයි හාන්ස් විජේසූරිය ඩයලොග් මහතැන. දැන් ගමේ රනිල්ගේ ඩිජිටල් ජ්‍යෙෂ්ඨ උපදේශක. කොහොමද තත්ත්වය? 2021 සාමාන්‍ය අවුරුද්දක් කියලා ඔබ හිතනවාද? නෑ, මේ ජංගි අරගලේ ඉතාමත් භයානක මාරාන්තික ත්‍රස්තවාදී දිගුවක්. ළඟට මතක තියාගන්න හාන්ස් විජේසූරියගේ මාමණ්ඩි සුනිමල් ෆර්නෑන්ඩෝ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදේශකවරයෙක්. රාජපක්ෂ පවුලේ හිතවතෙක්. නාමල් රාජපක්ෂගෙත් අතිශය සමීපතෙක්. රෝහිත යෝෂිත. එකම සෙට් එකක්. දැන් මොකද හිතෙන්නේ? ලැජ්ජයිනේ. අන්න 2025 2026ට ගමන් කරන විදිය. මහා සංස්කෘතික සංහාරයක් ඒත් එක්කම ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ල කවරින් ෆයිව් විදිහට අරගෙන මේ වෙනකොටත් විගණක අධිපතිවරයෙක් පත් කරලා නැහැ. උදේ ගම්මන් පිළ රිලා නැටුවා රිලා නැටුම් නටනට කවරින් ෆයිව් දෙනවා. රනිල් ගේම ගහනවා. හැබැයි විගණක අධිපතිවරයෙක් නැහැ. ඊළඟට විවස්ථාදායක සභාවේ අලකලංචියක්. සිවිල් නිලධාරිනියන් 3 දෙනෙක්. දෙන්නෙකුයි නිලධාරියෙකුයි එක්කෙනෙක්. සිවිල් 3ක්. කාලේ ඉක්ුත් වෙලා යන්නේ එක්ස්පයර්ඩ්. ඒගොල්ලෝ ගැනත් අපි දන්නවා කරපු ලබ්බක් නැහැ. හැබැයි ඊළඟට එතන වෙනම පූට්ටුවක් හදාගෙන ගමේ රනිල්ගේ යාළුවෙක්ව මාලිමා සත්තමිරාල කෙනෙක්ව ගමේ ජෙප්පන්ගේ සත්තමිරාල කෙනෙක්ව දාගන්න හදනවලු විගණාධිපති පුටුවට. අපි දන්නේ ඒ සියල්ල ගැනත් අපි බලාගෙන ඉන්නවා. උදේ ගම්මන් පිළ කියනව නම් අහන්න එපා.
මහා සංස්කෘතික සංහාරය සිද්ධ වෙන්නේ ඊට සමාන්තරව ඒ කවරින් ෆයර් සහ ප්‍රධාන මෙහෙයුමත් කියලා අපිට කියන්න පුළුවන්. හේතු ව්‍යවස්ථාවට කෙලින්න එය අත්‍යවශ්‍යයි. ಜಾති විසිරුව හරින්න වෙනවා. පවුල දක්වා සියලු සම්මත ආකෘති බින්දින්න තමයි හරිනී අමරසූරි වික්‍රමසිංහව දාලා තියෙන්නේ. ලිංගික විෂමතාවන් අවුල් කරලා ළමයින් ඔලු ටික කාලා සමරසි විකෘතියක් බවට ಜಾතිය පත් කරලා නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරලා නිෂ්ක්‍රීය කරලා අක්‍රිය කරලා තමයි සියතින් ගෙල සිඳ ගන්න සලස්වන්නේ අපේ රටට රාජ්‍යයට ජාතියට. රනිල් වික්‍රමසිංහ ජුඩිෂියල් කැනිබලිසම් කියද්දී අපි කදිකටම කියනවා නෑ අපි කිව්වා ස්ටේට් කැනිබලිසම් කියලා. මේ රාජ්‍ය විසින් මරාගෙන කරන තත්ත්වයක්. රාජ්‍යකම යලි අපි සියදි විනාශා ගන්න හදන්නේ. පාර යන හැම කාලකන්ණියෙක්මද හැමදේම දන්නවා කියලා හිතාගෙන ජංගම දුරකථනයක් අතේ තියාගෙන කාට හරි විරිත්ත දන්නේ නැතු වාහනයට ඇපිලා මැරෙනවා. එහෙම තැනක තමයි අපි ඉන්නේ. සූක්ෂම භූදේශපාලන මෙහෙයුම රට මත එක දිගටම ක්‍රියාත්මකයි. ඒ සඳහා රට රාජ්‍ය ජාතියට කෙලලා ඉඩම් ටික කොල්ල කන්නේ කොහොමද කියලා ඊළඟට අපි කතා කරන්න ඕන. අද මේ මොහොතේ ඉඩම් කොල්ලේ චීන ඉන්දියානු පංගු බේරලා දූපත ඇමරිකාවට නතු කරගන්න විදිහ අපි එක දිගටම කතා කරනවා. Chapon geopolitics, access of MCC, lands looting, China, USA, India වැඩසටහන් පෙළක් තියෙනවා. 1998 බිම්සවිය මෙහෙයුමින් වැඩි පටන් ගන්න. ඉඩමේ ඔප්පුව වෙනුවට ලෑන්ඩ් ටයිටල් එකක් දෙන චන්ද්‍රිකා චෞර රජින ලව්වා ඒ මොහොතේ අවශ්‍ය වටපිටාව සකස් කරලා ඉඩමට අංකයක් ඩිජිටල් මෙහෙයුම පටන් ගන්න. එතනින් චන්ද්‍රිකා චෞර රජින තමයි මේ කතාවේ කතානායිකාව. මේ සියල්ල සිද්ධ වෙන අතරේ චන්ද්‍රිකා රනිල් මහින්ද මෛත්‍රී රනිල් යලි ගෝඨ රනිල් ටවුමේ රනිල් ගමේ රනිල් එක දිගටම MCC සිටිය මත ඉඩම් ටිකට කැලලා පාත්ෆයින්ඩර් රෝඩ් මැප් එක දිගේ රට ඉස්සරහට තල්ලු කරන අතරතුර ගෝඨාගේ ගම සමග පිළිසඳර රනිල්ගේ උරුමේ අනුරගේ අමුවේ ඉඩම් බෙදිල්ල එක දිගටම ක්‍රියාත්මක වෙනවා. අපි මේ පිළිබඳව එක දිගටම කතා කරනවා. ඒ කතා කරන අතරතුර තවත් වැදගත් සිදුවීම් පෙළක් සිද්ධ වෙනවා. කෙහෙල් බද්දර පද්මි ජංගි අරගල විශ්‍රාමික පොලිස් ලොක්ක ප්‍රියන්ත ජයකොඩි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට පුට්ටු කරලා ගහන්න හදපු ගේම ගැන අපි කතා කෙරුවා. අප සමග එකට වැඩ ඇල්ලු 20 ගණන් වල පරම්පරාවේ ආදරණීය නියෝජිතයා ගමේ කොල්ලා රෝසොන්ඩි ජයවීර හිර වෙන්න කොටු වෙන්නේ අන්නේ හරියේදී ඒ සියල්ල මේ කතාවට අදාළ වෙන්නේ ඉඩම් කොල්ලේ ඊළඟ පියවර 2050 වෙනකොට ඔවුන් තියන්න හදනකොට අපි කිසිදු ආකාරයකට සූදානම් නැති වගේ මතක් කරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය කෙහෙල් බද්දර පද්මලාගේ ප්‍රියන්ත ජයකොඩිලට නතු කරගන්න පුළුවන් මට්ටමක් ඇති කරලා තියෙනවා. විශ්වවිද්‍යාලය ඇතුලේ කිසිම සංවාදයක් නැහැ. ඉසිගණන් වල පරම්පරාව නිද්‍රාශීලී වෙලා එක එකාට පාවිච්චි වෙනවා. අන්තරේ භාගයක් කාලා ඉතුරු ටික රාජ්‍ය නොවන සංවිධාන වලින් කාලා යවුන සමාජයේ යස්සි රට ඉවර වෙන්නේ යන්නේ. මේ කතාව කිව්වේ ඉඩම් කොල්ලේ පියවරෙන් පියවර ඉදිරියට යද්දී අපි කිසිදු ආකාරයකට ඊට මුහුණ දෙන්න සූදානම් නැති බව කියන්නේ. තව එක කතාවක් කියන අතුරු කතාවක් නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නම වෙනවා. ಜಾති ගොඩනගන්නේ නිදහස් අධ්‍යාපනයෙන් lasting value to the nation. ජාතිය ගොඩනැගීම කෙසේ වෙතත් ජාතියට කෙලින වේගය වැඩි කරලා තියෙනවා නිදහස් අධ්‍යාපනයෙන්. පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍රات පන්නන රටක් ওই මේ රට. මේ ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ විශේෂ හේතුවක් නිසා. හේතුව තමයි ජාතිය බිඳ දැමීමේ ප්‍රශ්න පත්‍ර පැන්නිල්ලේ උඩම ඉන්නේ උපුෂාන්ත සන්නස්ගල 2003 අලුත්ම තත්වය තමයි අලුත්ම ප්‍රශ්න පත්‍ර පැන්නිල්ල චාමර සම්පත් දසනායක නොවැම්බර් 25 වෙනිදා පහුගිය පාර්ලිමේන්තුවේදී එළිදරව් කෙරුවා. නුගේගොඩ සක්‍යා ආයතනයේ චාමර සම්පත් දසනායක හෙළිදරව් කරන කතාවේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පන්නලා තියෙනවා. අපි දන්නේ ඇත්තද කියලා විමර්ශනයකට අදාළයි. පළමු ප්‍රශ්නයේ ප්‍රශ්න 50න් 27ක් සමානයි. දෙවන ප්‍රශ්න පත්‍රයේ 10න් 5ක් සමානයි. එතකොට මේ ප්‍රශ්න පත්‍ර පන්නලා තියෙන විදිහත් එක්ක ඉතිරි තත්ත්වයන් අපට වටහා ගන්න සිද්ධ වෙනවා. පාසල බිඳලා, ජාතිය බිඳලා ටියුෂන් කාර්යයන්ට රට බහර දීලා තියෙනවා. කල්පනා කරලා බලන්න. එතකොට මේ සියලුම තත්ත්වයන් තුල අපි යන්න පාර මේක නම් ඉඩම් කොල්ලේ ගැන ආයි කතා කරන්න දෙයක් තියෙනවද? ප්‍රශ්න පත්‍ර පන්නලා ළමයින්ගේ ඔලු කාලා සමරිසි ප්‍රවේශ අරගෙන දීලා අන්තර්ජාලෙ පිස්සු කෙලින සලස්වල 6 පන්ති ඉඳලා උන්ගේ ඇඟවල් විකුණන්න
උන්ව පාරකට දාලා ඊට පස්සේ ඉඩම් ටික බේරගන්න අපිට පුළුවන් වෙයිද? නැහැ. නමුත් තත්ත්වය එයයි. ගෝඨාභය රාජපක්ෂ ගම සමග පිළිසඳර සූදානම් කරලා රටට කෙලිනුට අපි යෝජනා කෙරුවා විය යුත්තේ මෙන්න මේ ළමා සමාජයේ අනාගත પરම්පරාවන් බල ගන්නවන වැඩපිළිවෙලක් සකස් කරන එක කියලා. අපි පාසල් ගානේ ගියා කතා කෙරුවා. මහාපරේ පරට්ටු යහුවද නැහැ. මහයුන්ගේ පස්වල් හොදෝද හිටිය පක්ෂ වලට බෙදිලා. මහාපරයන්ගේ පරට්ටියන්ගේ. දැන් මේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. මොකද්ද ප්‍රතිඵලය? ගෝඨගේ ගම සමග පිළිසඳර රනිල්ගේ උරුමයේ අනුරගේ අමුවේ ඉඩම් බෙදිලා වේගෙන් ඉදිරියට යනවා. අපි එක දිගටම අනාවරණය කරනවා. 2025 අවුරුද්ද පුරාම ඉඩම් කොල්ල ඊටම සූක්ෂම විදිහට සිද්ධ වුණා. 2024 ඔක්තෝබර් 10 වෙනිදා කන්තලේ සීනි සමාගමට අයත් රජයේ ඉඩම් 11000ක් සබානා ජරොන් වුවමනාව වෙනුවෙන් කෙටි භෝග වගාවන් සඳහා ඉඩමට අංකයක් ක්‍රමයට කොල්ල කන්න සලස්වලා සූදානම් කරලා තියෙන ගමේ රනිල්. ගම ඉවර කරලා තියෙනවා. ගමේ ළමයි මරාගෙන කාලා ගම විකුණන්න හදන්නේ. 2025 ජූනි 23 සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඉඩම් ටිකට කෙලින් හැටි කිව්වා. මොන ඉඩම්ද? සංචාරක ව්‍යාපාරයට අදාළ. බෙන්තොට කුච්චවේලි තල්පිටිය බත්තලංගුණ්ඩුව උච්චමුණේ දුපත් දෙකක් පාසිකුඩා දෙද්දුව පිදුරංගල ත්‍රිකුණාමලයේ ආදී ප්‍රදේශ පුරා විසිරුණු අක්කර 3000ක් සංචාරක ව්‍යාපාරයේ මුවාවෙන් ජාවාරම් කරුවන්ට දෙන්න අදාළ සිතියමට අනුගත කරන්න MCC වීරුසිහිනේට සම්බන්ධ කරන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. 2025 ජූනි 8 බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති පෝරිසාදය මහාචාර්ය බව කියන හිනිදුම සුනිල් සෙනවි සීගිරියේ මාධ්‍ය සාකච්ඡාවක් තිබුවා. සීගිරි ගල නැගලා සීගිරියේ සිට යාර 200ක් ඇතුළත පළමුව යාර 400ක් ඇතුළත දෙවනුව පවුල් අයින් කරනවා. මිනිස්සු අයින් කරලා නිදහස් කළ දෙන ඉඩම මොකටද? වලවැය හැංගුණු වෙවි මහරජා ඩැනියල් ත්‍රස්ත හිමි මිහින්තලයේ හිස් කරනවා වගේ සීගිරි හිස් කරලා MCC වීරුසිතීමට අනුගත කරන්නේ. ඉගෙන අපි කතා කරුවා. 21 27 ඇලයිරක් 15 2019 ජූනි 12 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පාටලි චම්පික රණබගගේ කුප්‍රකට ගැසට් පත්‍රයේ 161 සංරක්ෂණ ප්‍රදේශ හරහා මේ වැඩේ කරන විදිය කියලා තියෙනවා. උපදෙස් ලබා දීලා තියෙනවා. සීගිරිය අවට හිස් කරන්න හදන්නේ. 2025 ජූලි 15 තනමල්විල කිව්ලාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්කර 150ක් විනාශ කරලා දැම්මා. මොකටද? ඉඩම් කොල්ල කන්න. 2025 ජූලි 15 එදාම එකිනෙකට සමාන්තරව කුරුණෑගල සුන්දරාපොළ රක්ෂිත වනාන්තරය විනාශ කරලා දැම්මා. මොකටද? පොළොව හිස් කරගන්න. ඊළඟට අලි මරාදාන අලි පන්නන අලි මරාගෙන කන අලි පැටවු මරාගෙන කරන කතාව මැද්දෙන් අලින්ට තනබිම් ඕන කියලා වෙනම වනාන්තර සුද්ධ කරලා වැව්වද්දර ඒත් ඉඩම් හිස් කරගන්නවා. අලි පන්නනවට අමතරව අලි මරනවට අමතරව මතක තියාගන්න. 2025 ජූලි 18 වැව් 22ක් සංරක්ෂණය කරන මුවාවෙන් ඒ වට ඉඩම් හිස් කර ගැනීම. 2020 ගෝඨා පටන් ගත තැනින් කේඩි ලාල්කාන්තව දාලා මැරෑටිය බේබද්දා රනිල් ගමේ රනිල් පටන් අරන් තියෙන වැඩි. 2025 ජූලි 26 කේඩි ලාල්කාන්තකාරය කුෂ්කර්ම ඇමතිවරයා හැටියට වාරි මහිමේ අපේ උරුමය කියලා ලබ්බක් පටන් ගන්නවා මොනරාගලදී. ඩඩ්ලි සිරිසේන ඇහැක් ගහලා පොළොන්නරු හෝටලේ ගලවා ගැනීම මෙහෙයුමට සමාන්තරව දියත් කෙරුවා. ලැජ්ජයි බලන්න ඕ. චි අපේ ආච්චමට අහුණා නා. මුව ඉතුරු කරන්නේ. මූණමල් පුරාම කියලා තම්බෝල් ගහනවා. කේඩි ලාල්කාන්තර බේරෙන්නත් බෑ. ඩඩ්ලි සිරිසේනට බේරන්නත් බෑ. ගමේ රන්නට බේරන්නත් බෑ. බේරෙන්නත් බෑ. 2025 ජූලි 29 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට බොරු උද්ඝෝෂණයක් පවත්වනවා. කවුද? වසන්ත මුදලිගේ පෙරටු ජංගි අරගල සෙට් එක. උන්ව දාලා තින්නේ ඩොලර් කටට දාලා තට්ටම කොනිත්තර ගිහලා බොරුවට උද්ඝෝෂණය කරපල්ලා කියලා. එතෙන් සිට දිගටම ත්‍රිකුණාමල ඉඩම් කොල්ලේ සූක්ෂම ලෙස ගොවි බිම් හිස් කරන කුමන්ත්‍රණකාරී දේශපාලනය වෙනුවෙන් කවරින් ෆයිල් ලබා දෙන්නේ වසන්ත මුදලිගේ කාලකන්ණි සෙට් එක. කුණු කන්දෙන් උපන්න නුවන් බෝපගේ කල්ලියේ කැවුතු වාචිලා කැවුතු සීයලා ඩොලර් එකක් දෙක කටේ දාගෙන එහෙ ගිහිල්ලා පිස්සු කෙලිනවා. කාලා බීලා චූ දාලා කක්කි දාලා අහවල් ඉවත් කරලා ගංජා ගුරක් ඇදලා පිස්සු කෙලිනවා. රට ඉවරයි. මුන් ඒ වෙනුවෙන් පෙනී හිටනවා කියලා රට ඉවර කරන්න සම්මතන් වෙනවා. ඒ ත්‍රිකුණාමලේ කතාව. 2025 අගෝස්තු 21 වෙනිදා තලපති විජේ ගමේ රනිල් රිලා නැටුම කච්චතිව් දූපත පෙන්නලා මණ්ඩතිව් දූපත ඉන්දියාවට බහර දෙන්න ක්‍රියාන්විතයක් දියත් කෙරුවා.
ක්‍රිකට් දඩවීම කරගෙන නොදකින් කාලකන්ණි දිත්වා සුලි කුණාටුවෙන් ගම් වතුරෙන් පැත්ත පළාතම යට කරලා තොපට දෙන්නේ නැහැ මේ දූපතට කෙලින්න කියලා සංඥාවක් ලබා දීලා තිනවා. ගේට්ටු ගාව ඉඳගෙන පිස්සු කෙලින්න පුළුවන් ඕන්න. ස්මාරකය පළකය එහෙම් පිටින්ම පළච්චාවේ වතුරටම යට වෙච්ච දේ. 2025 සැප්තැම්බර් 2 වෙනිදා ගමේ රනිල් අතින් 2023 අගෝස්තු 2 වෙනිදා රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත ඇමතිවරයා අතින් ප්‍රකාශයට පත් වුණු යාපනයේ ඊනියා පොල් ත්‍රිකෝණය යලි විවෘත කරන වගයි. පප්පර පෑ 2025 අක්කර 16,000ක් කොටු කරගන්න හදන්නේ. 2027 වෙනකොට ඒ අක්කර 40,000 දක්වා වැඩි කරවන්න හදන්නේ. MCC වියරු සිතියමට පැත්ත පළාතම කොටු කරන්න හදන්නේ. වෙන කිසිම ඉදිකිරීමක් කරන්න බෑ. හිස් මුඩු බිමක්. පොල් වගාව මුවාවෙන් මේ පැත්තේ ඉඩම් ටික නිදහස් කරගන්න හදන්නේ. 2025 සැප්තැම්බර් 6 වෙනිදා ඉඟුරක්ගොඩ වෙළඳ සංගම් උත්සවය පැවැත්වුණා. ඩඩ්ලි සිරිසේන තමන්ගේ වැව් තාවුල්ල උපක්‍රමශීලීව බේරගන්න විදිහ ගැන ප්‍රසිද්ධිය නීත්‍යානුකූල ප්‍රකාශයක් කරනවා. එතනින් කෙඩිලාල් කාන්තගේ සීන් එක ඉවර වෙනවා. ජංගි අරගලයේ යලි වෙන විදිහකටත් පටන් ගන්න බෑ. 2025 සැප්තැම්බර් 27 වෙනිදා මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව බොරු විරෝධතාවක් බොරු ගැටුම් මැද්දේ පොලිසියත් එක්ක සෙල්ලම් දදා ආම්පන්න පුරවාගත්ත මහා ලෝරි පේලියක් යනවා. වසන්ත මුදුලිගේ කල්ලි හැංගිලා ජංගි අරගලේ පියතුමාලා කියන්නත් ලැජ්ජයි ෆාදර් ජීවන්ත පීරිස් ඇතුළු කළු කල්ලියක් වැඩ කෙරුවා. ප්‍රද චාල්ස් මන් පේන්නේ නැහැ. අන්තිමට ත්‍රිකුණාමලයට කෙලින වැඩි උන්ගේ අතින්ම කරවමින් තියෙනවා. 2025 අවසාන වෙනකොට 2025 ඔක්තෝබර් මාසේ 15 වෙනිදා යාපනයේ කෝපයි පොලිසිය ඉවත් කරලා දානවා. පර්චස් 300ක් නිදහස් කරගන්නවා. සංගාලා ඉඩම් ටිකට කෙලිනවා. 2025 ඔක්තෝබර් 23 වෙනිදා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා අරුණ ජයසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන ඉඩම් ගැන උතුරේ අක්කර 586ක් රජයේ සතුව තිබිලා හමුදාව සතුව නිදහස් කරලා දැම්මා. අක්කර 86.24ක් පුද්ගලිකව රජයේ ඒත් පවරගෙන හිටපු නිදහස් කරලා දැම්මා. නැගෙනහිර අක්කර 34.58ක් නිදහස් කරලා දැම්මා. සියල් එකට එකතු කරුවාම 672 එකතු කිරීම 34.58 ගණන් හදා ගනින්න. ක්‍රමානුකූල පියවරෙන් පියවර උතුර නැගෙනහිර නිදහස් කරනවා. 2009 වෙනකොට අක්කර 73,016.5ක් අත්පත් කරගෙන තිබුණා යුද්ධය නිසා හමුදාව සහ තවත් රාජ්‍ය මැදිහත් වීම වලට. 2024 වෙනකොට 63,187.5ක් නිදහස් කරලා තියෙනවා. ඉතිරිව තියෙන්නේ 9,828.67යි. එයින් මේ වෙනකොට 672 එකතු කිරීම 34.58ක් දැන් නිදහස් කරලා තියෙනවා. ඉදම් ටික වේගයෙන් උතුර නැගෙනහිර නිදහස් කරගෙන MCC සිතියමට අමුණන් හදන්නේ. ත්‍රිකුණාමලේ කොළඹ ආකරන මිනිමරු මිලිටරි කොරිඩෝ හදාගන්න බැරුව දඟලන්නේ. රටට කෙලින්නේ සංස්කෘතික බල කඳවුරු විනාශ කරන්න විසිරුව හරිනේ සඳහා. හාමුදුරුවන්ට හැට්ටම් දන්නේ සඳහා. මතක තියාගන්න ඉල්ල. ඉඩම් කොල්ලේ අලුත්ම තත්වය දිත්වා හරහාපු මොන්ටානා ඇමරිකානු කළු බලල්ලු. දැන් උන් වැඩ පටන් අරන් තින්නේ ඉන්ඩෝ පැකොම් සූත්‍රයට MCC සිතියම රට මත එලන්න පාටලි චම්පික රණවක නොකානොබි පෙරම්පුරණ අතරතුර ඇමරිකානු කළු බලල්ලු වැඩ. ඒ සඳහා ගමේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු පදම් කරන්න වෙනම කත්නොරු සිරිධම්ම කියන පෙරටු ජෙපි පෙරටු අන්තරේ තරවුකාර හිමිනම දාලා තියෙන. ඉගෙනත් අපි එක දිගටම කතා කරලා තියෙන්නේ සිවුර ගලවලා පෙන්නුවා මේ කවුද කියලා. රේනෝගේ හිරු මැද්දෙත් බන වළඳලා 2006ට රටට කෙල්ලෙන විදිය සැලසුම් කරලා තියෙනවා. ඊටාම කෙටියෙන් ගමේ රනිල්ගේ කොන්ත්‍රාත්තු ඉවරයි. 2025 ජනවාරි 17 අතර චීන අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කෙරුවා. Memorandum of Understanding 2025 අප්‍රේල් 5 ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම් MOU 7ක් අත්සන් කෙරුවා. අප්‍රේල් 4 5 6 තෙදින ශ්‍රී ලංකාවට සංචාරයක මුවාවෙන් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ මහතැන ඇවිල්ලා වැඩේ කරේ. 2025 ජූලි 28 මාලදිවයිනේ සුදුකාරයොත් එක්ක මාලදිවයිනේ මහතැන ජනාධිපතිවරයා මොහමඩ් මුයිසු එක්ක එකට ඉඳගෙන තේ කෝපි විස්කි බිබි ගමේ රනිල් ගැහුවා. ඒ වගේම අවබෝධතා ගිවිසුම් විශාල ප්‍රමාණයක් ගාන තවම හරියට දන්නේ නැහැ අපි. එදාම තමයි මේ සියලු කතන්දර අපි හෙළිදරව් කරමින් මෙන්න රටට කෙල්ලෙන විදිහ කියලා අපි කිව්වේ. 2026 අයවැයත් එක්කම නොවැම්බර් 14 වෙනිදා අර MOU අත්සන් කරනවට සමාන්තරව
42ට 160ක් විදිහට සම්මත කරගත්ත අයවැයට සමාන්තරව තමයි මොන්ටානා ගිවිසුම ගහන්නේ. මේ ගැනත් අපි කතා කරලා තියෙනවා. මේ බිල්ඩින් බ්ලොක්ස් එකිනෙක සමග සසදා බලමින් තමයි මහා කතාව හදාගන්න ඕනේ. 2025 දෙසැම්බර් 7 වෙනිදා තමයි ඉන්ඩු පැකොම් ඇමරිකානු ගුවන් හමුදා කළු බලල්ලු මෙහෙට පහත් වෙන්නේ දිත්වා සුලිකුණාටුව මුවාවෙන්. දැන් මෙතනින් එහාට මොනවද වෙන්න පුළුවන්? සරලව 2026 වෙන් වෙන්නේ මහා සංස්කෘතික සංහාරය ළමයින්ගේ ඔලු කාලා සමරිසි වෙළඳ පොලක් හදලා පවුල විසිරුවා හරින්න හදන්නේ ළමයි නැති පවුල් කසාද නොබැඳපු ලිංගික බඩු බහන්න. ජාතිය විසිරුවා හරිනවා. ඊට සමාන්තරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙලිනවා. නාවිනි වගන්ති ඉවරයි. සිංහල බෞද්ධ කේන්ද්‍රීය බලය ඉවරයි. හාමුදුරුවෝ 60 ඇඳලා අතුරුදන් වෙනවා. කාදිනල්තුමාත් අතුරුදන් වෙනවා. පාස්ටර් ජෙරොම් අප්‍රිකාවට යනවා කළු සල්ලි සුදු කරන්න මෑන්ගේ බිස්නස් එක ඉවරයි. ඔය කියන කටුනායක මිරකල් ඩෝම් එක සංචාරක හෝටලයක් කරයි. ගේම් එක ඉවරයි. ඊට පස්සේ රට මත චීනුන්ගේ ඉන්දියානුන්ගේ පංගු බේරලා ඇමරිකානු මිලිටරි පොලක් හදනවා. මේ තමයි කතාව. ගමේ රනිල්ගේ කාර්යභාරය වේගෙන් ඉදිරියට ගෙනියන්න හදන්නේ. අපිට දෙනවද? නෑ. නෙව අපි අපේ ආදරණීය මව්බිම රට රකින්නවා. රට රාජ්‍ය ජාතිය රකින්නවා. ඒ සඳහා අපි එක ජන පෞරක් බවට පත් වෙනවා. 2026ට ඔබට මට අපට ජය වේවා. ඒ ජය ලබන්න නිදහස් දැනුමේ ප්‍රදීපාගාරය තවදුරටත්